ආයිබෝන් මගේ ආදරණීය යාළුවනේ ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මගේ අට්ටහලට නැගලා පොඩ්ඩක් කොහොමද කියලා බලන්න හදන්නේ. ඉතින් නැගලාම බලමු උඩට. මෙන්න මෙතනින් පටන් ගන්න තියෙනවා. එළිමකදී උඩට නැග ගන්න ඕනේ. මේ විදිහට තමයි පල්ලේ හැඳලා උඩට පේන්නේ. මෙන්න මේ පැත්තේ වෙල්ලේ ආයේ තියෙනවා. මෙන්න මේ විදිහට ලස්සනට පේනවා. එහා පැත්තේ පැලක් තියෙනවා. මේ පැත්තේ බඩිරුඟ වගේක් දාලා තියෙනවා. මෙන්න මේ පැත්තේ තියෙන රක්සිතේ කැලය. ඔන්න අට්ටහලේ යට ලෑලි තට්ටුව ගහලා තියෙන විදිහ. හරි. ඊට ටිකක් උඩට නැගලා මම පෙන්නන්න. උඩටම නැගගත්තා. ඔන්න උඩ ඉඳන් බිම් බැලුවාම පේන විදිහේ ඔයාලට මතකනේ මම දවසක් කිව්වා අර ඉස්සෙල්ලා වීඩියෝ එකකින් අලියා ඇවිල්ලා කණුව කඩනවා කියලා. මෙන්න මෙතන ඉඳන් බලනකොට මෙන්න මේ මීටර් 20ක් විතර මේ ඉස්සරහා තියෙන මෙන්න මේක තමයි යා කඩන්නේ ඇවිල්ලා ඒ දවස්වල. දැන් මේ දවස්වල නම් එන්නේ නැහැ. ඉතින් ඔන්න අට්ටහලේ ඇතුළ ඉතින් අපි ඇතුළේ ඉඳන් බලමු එළිය පැත්ත කොහොමද ලස්සනට පේන්නේ කියලා. මෙන්න මෙතන ගෙදරක් තියෙනවා. එහා පැත්තේ ඉස්සරහත් ගෙදරක් තියෙනවා පේන්නේ. දැන් බලමු ඇතුළේ ඉඳලා එළිය කොහොමද පේන්නේ කියලා. ඔන්න මම අර ඉස්සෙල්ලා පෙන්නපු පැලක් තියෙනවා. ඊට පස්සේ මෙන්න වෙල්ලාය තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වෙල්ලාය ලස්සනට පේන්නේ. ඈත හිස් ඉඩමක් තියෙනවා. මේ ටික කුඹුරු ඇයක් තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ පේන්නේ. එහෙනම් ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.